ඉසිවරුන්දුටු මගේ බවගමන. දෙවන පොත. අපිදච මහාරට්ටගුරු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමියන් සමග මා පැවැත් වූ රූපවාහිනී සාකච්ඡා සහ උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ලිපිලේඛන ඇසුරිනි. 21 වන කොටස. නාඩි වාක්‍යය පිළිබඳව අත්දැකීම්. විදේශිකයෙකුගේ අත්දැකීම. දිනක උදෑසන කොළඹ පොල්ලුපිටියේ විජීලන් හෝටලයට ගියේ මගේ යහළුවෙකුගේ ඉල්ලීමක් වෙනුවෙන් නාඩි වාක්‍යය කියවා ගැනීම සඳහා දිනයක් ලබා ගැනීම පිණිසය. ඒ වන විටත් විශාල පිරිසක් බැල්කනියේ සිටි බැවින් සියලුම දෙනාගේ කටයුතු නිමවනතුරු මම බැල්කනියට වී ඈත පෙනෙන නිල්වන් මුහුද දෙස බලා සිටියෙමි. මා මෙන්ම තවත් කෙනෙකුද මුහුද දෙස බලා සිටිනු මට දැකගත හැකි විය. ඔහු දුටුසැනින් මගේ මතකයට ආවේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ජනනායකයෙකු වූ මහත්මා ගාන්ධි තුමයි. හිස මුඩු කර තිබූ මෙම තැනැත්තා බේට්ටියක් හැඳ සිටි අතර උඩුකය තවත් රෙදි කඩකින් වසාගෙන සිටියේය. තද කළු සමකින් වැසී තිබුණු හේින්ද හැඩරුව අතින්ද ඔහු අප්‍රිකානු ජාතිකයෙක් බව මට හැඟිණි. ඔහු හා සංවාදයට මුලපිරිය යුතුයයි මට හැඟුණු හේයි ලස්සන දර්ශනයක් නේදයි සිනාමසු මුහුණින් යුතුව ඇසුවෙමි. ඔහුද සිනහමසු මුහුණින් යුතුව පිළිතුරු දුන්නේය. මුහුද දිහා බලා ඉන්නකොට කාලය ගත වෙනව දැනෙන්නේ නැහැ. මම ඔහු හා කතාවට ඈඳා ගත්තෙමි. මම මෙම ස්ථානයට පැමිණීමේ අභිප්‍රාය ඔහුට කීවෙමි. ඔහු කැමති නම් ඔහුගේ ජීවන තොරතුරු දැනගැනීමට කැමති බවද කීවෙමි. ඔහු ඉතා නිහතමානීව ඊට කැමැත්ත දැක්වීය. පහතමාලයේ ඇති ඉන්දියානු භෝජන ශාලාවට යෑමට ආරාධනා කළ මම උදේ ආහාරය ඔහු සමග ගනිමින් ඔහුගේ තොරතුරු ඇසුවෙමි. ඔහු කළ ප්‍රකාශය ඔහු පැවසූ අන්දමටම මෙහිලා සටහන් කරමි. මම පළමුවෙන් ඔහුගෙන් රැකියාව සහ අධ්‍යාපන තොරතුරු විමසුවෙමි. මම අප්‍රිකානු ජාතිකයෙක්. දැන් වයස 32ක් වෙනවා. අවිවාහකයි. මගේ ගෝත්‍රික නම කුඩා කාලයේදී දී තිබුණේ අබූඩා කියලා. දැන් මගේ නම ඩේවිස් විල්සන්. මම ඉලෙක්ට්‍රොනික්ස් සහ විදුලි ඉංජිනේරු උපාධිධාරියෙක්. ඇමරිකානු විදුලි බල සමාගමක ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් විදිහටයි වැඩ කළේ. වසර ගණනාවක් ඇමරිකානු කම්පැනියක වැඩ කරලා මම විශාල මුදලක් ඉතිරි කරගත්තා. ඒ වයින් ලැබෙන ආදායමින් මම ඉතා සරල ජීවිතයක් දැන් ගෙවනවා. ඔබේ ළමා කාලේ ගමේ තොරතුරු මම දැනගන්න කැමතියි. හොඳයි, මම සියලුම විස්තර ඔබට කියන්නම්. මම ඉපදුනේ අප්‍රිකාවේ මැද තියෙන ඉතාම දුප්පත් නොදියුණු ගෝත්‍රික ගම්මානයක. අපේ ගැහැණු අය උඩුකයට ඇඳුම් ඇඳේ නෑ. ඒ චාරිත්‍රයක් නිසා නෙවෙයි, ඇඳුම් නැති නිසා. පිරිමි අය ඇඳේ අමුඩ කෙටියක් විතරයි. කුඩා පැල්පත් අනාගෙන අපි සංචාරක ජීවිතයක් තමයි ගත කෙරුවේ. අපි ජීවත් වුණේ සතුන් නැති කරලා. හරක්, එළුව, කුකුලන් සහ ඌරන් ඇති කළා. කිරිවලින් හදපු ආහාරයි, කැලේ තියෙන අල වර්ග, කොළ සහ ගෙඩි වර්ග අපි ආහාරයට ගත්තේ. සමහර වෙලාවට ආහාර හිඟ වුණාම අපි කවුරුත් එකතු වෙලා අපි ඇති කරන වයසට ගිය සතෙක් මරාගෙන සාමූහිකව බෙදා හදාගෙන කනවා. වියලි කාලයට අපි පුදුම දුකක් වින්දේ. සතුන්ට කෑම නැති නිසා තනබිම් වතුර තියෙන තැන් සොයාගෙන අපි ඉතා ඈත පළාත් වලට යනවා. අපි බලන්න පිටරට සුදු මහත්තුරු නෝනලා එනවා. ඒ අය අපේ පින්තූරත් ගන්නවා. ඒ දින කීපේ අපට හරි ජයයි. ඒ අය ගිනන බිස්කට්, කෑම ආදියත් අපට දෙනවා. ගැහැණු උදවිය අපේ ගෝත්‍රික නැටුම් පෙන්නලා තෑගි භෝග එහෙමත් ලබා ගන්නවා. දවසක් පුදුම සිදුවීමක් වුණා. එංගලන්තේ ඉඳලා ආපු එක සංචාරක කණ්ඩායමක හිටිය එක සුදු නෝන කෙනෙක් මා දිහා බොහෝම වේලාවක් බලා ඉඳලා මාව දරුකමට හදාගන්න අපේ තාත්තගෙන් ඉල්ලුවා. අපේ කණ්ඩායමේ අය එකතු වෙලා කතා කරලා මාව ඒ නෝනට දරුකමට දෙන්න කැමති වුණා. ඒ නෝනා මං එංගලන්තයට එක් කරගෙන ගියා. එංගලන්තයට යන්න කලින් ඒ නෝන අප්‍රිකාවේ නැවතිලා හිටිය හෝටලයට මාව කැඳවගෙන ගිහිල්ලා මාව පිරිසිදු කරලා කොණ්ඩේ කපලා අලුත් ඇඳුම් ගෙනල්ලා අඳවගෙන තමයි මාව එංගලන්තයට එක් කරගෙන ගියේ. ඒ ගෙදර මහා මාලිගාවක් වගේ. කාමර විශාල ගණනක් තිබුණා. ගෙදර වැඩට නැනීලා කියලා ගැහැණු අය 7-8 දෙනෙක් හිටියා. වතු පිටි බලාගන්න 20කට වැඩි සේවක පිරිසකුත් හිටියා. අශ්වයන් සඳහා ස්ථාලයකුත් තිබුණා. එමේ ස්ථාලයේ අඩුම තරමින් අශ්වයන් 20කට වැඩි ඉන්න පහසුකම් තිබුණා. ඒත් මං යනකොට නම් අශ්වයෝ හිටියේ නෑ. මම ගෙටගොඩ වෙනකොටම නෝනා ගෙදර හිටිය ප්‍රධාන පාලිකාවට කතා කරලා කනට කරලා යමක් කීවා. එදා ඉඳලා ඒ සියලු දෙනාම මට සැලකිල්ලෙන් ආදරෙන් කතා කෙරුවා. සැලකුවා. එක සුදු මහත්තයෙක් ගෙදර නවත්වාගෙන ඉංග්‍රීසි සහ එංගලන්තයේ සිරිත් විරිත් හැඳි ගෑරෙප්පු පාවිච්චි කරන හැටි
මට ඉගැන්නුවා. මගේ නමත් වෙනස් කරලා ඒ නෝනගේ පවුලේ කෙනෙකුගේ නමක් මට දුන්නා. ඒ තමයි ඩේවිඩ් විල්සන්. ඒ නෝන මට හොඳට ඉගැන්නුවා. ඒ නෝන හරි පොහොසත්. මට දැනගන්න ලැබුණු විදිහට ඒ නෝන වංශක්කාර පවුලකින් පැවතෙන තැනැත්තියක්. අවිවාහකයි. සමහර මාසවල අපේ පවුල් වලට ඒ නෝන මුදල් හදන්න එහෙමත් එව්වා. මම මුල් දිනවලදී ඇයට කතා කළේ මැඩම් කියලා. ඒ පළාතේ අයද ඇයට ඇමතුවෙත් මැඩම් විල්සන් කියලා. දිනක් ඒ නෝන මට කතා කරලා කීවා මට මැඩම් කියන්න එපා. මට මමී කියන්න කියලා. මම ඔයාට සලකන්නේ මගේ පුතා හැටියට කියලා. එදා ඉඳලා ඒ නෝනට මම කතා කරුවේ මමී කියලා. මට පුදුම ආදරයක් කරුණාවක් ඒ නෝන දැක්කුවේ. මට සැලකුවේ එයාගේම කුසින් වදාපු දරුවෙක් විදිහට. මට උගන්නලා මාව රක්ෂාවලට දැම්මෙත් ඇයයි. වැඩිවියට පත් වෙනකොට එංගලන්තයේ තරුණයෝ තනුව ජීවත් වීමට වෙනම පදිංචියට යනවා. මට කැමති නම් කැමති තීරණයක් ගන්න කියලා ඇය කීවා. මම කීවා මට මමී දාලා යන්න බෑ. මමී ළඟ මැරෙන කල්ම ඉන්නවා කියලා. එදා ඇය හොඳටම ඇඬුවා. මමත් ඇඬුවා. මට තේරුණා ඇය මා ඇතිරෙඩි කලේ නියම පුත්‍ර සිනහසින් බව. ඊට ටික කාලයකට පස්සේ මට පසුදින රැකියාවට නොයා මමී සමග ගමනක් යෑම සඳහා නවතින ලෙස ඉල්ලීමක් කළා. පසුදින ඇය මා කැඳවාගෙන ගියේ එක්තරා ව්‍යාපාර පාලනය කරන සමාගමකට. ඇය එම සමාගම විසින් මහත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා. ඉන්පසු ඇය තමාගේ සියලු දේපල හා ව්‍යාපාරවල හිමිකරුවා බවට මාපත් කරන බව පවසා එම ලේඛනවලට අත්සන් කරන ලෙස ඉල්ලීමක් කළා. මම ලේඛනවලට අත්සන් කිරීමට මදක් පසුබට වුණා. කම්පැනි අය කීවේ මේ අය සිය කැමැත්තෙන්ම දෙනු ලබන පරිත්‍යාගයක් නිසා අත්සන් කර දේපල බාර ගන්නා ලෙසයි. මම එක කොන්දේසියකට යටත්ව අත්සන් කිරීමට කැමති බව කීවා. මා කියා සිටියේ ඇය මෙතෙක් ලබාගත් ආදායම ඇය ජීවත් වනතුරුම ඇයට ලබා දෙන ලෙසත් ඇය නොමැති කාලයක සියලුම වගකීම් මා බාර ගන්නා බවයි. ඒ අනුව එකී දේපලවල හිමිකාරීත්වය මට ලැබුණු අතර දේපල වලින් ලැබෙන ආදායම තවදුරටත් ඇයට හිමි වුණා. මා නමින් ගිණුමක් විවෘත කොට ආදායමෙන් කොටසක් මාස්පතා යවන ලෙසට ඇය දීපල සමාගමට උපදෙස් දී ඇති බව මට දැනගන්නට ලැබුණේ ඇයගේ මරණයෙන් පසුවයි.